යෝ යාළුවනේ ඔන්න ඊශ්‍රායලෙ ඉන්න බලාගෙන ඉන්න ගොඩක් අයකට සුබ ආරංචියක් අරගෙනයි අද මං ආවේ. ඒ තමයි ලබන මාසේ. එහෙනම් නොවැම්බර් මාසේ බොහෝ දුරට සුපර් මාකට් සහ ෆැක්ටරි වීසා ඕපන් වෙනවා. එහෙනම් ඉතින් බලන් ඉන්න අයට ළඟදී මම කියන්නම් මොන ඒජන්සියෙන්ද මේක එන්නේ කියලා. එතකන් ඔයාලා සූදානම් වෙලා ඉන්න. අනිත් එක තමයි ඔයාලා මේ ලක්ෂ 50 60 දීලා මේට එන්න අවශ්‍ය නැහැ. ඊට අඩු මුදලට මේට එන්න පුළුවන්. ලක්ෂ බුතිකන් තේරුමක් නැතුව ඔය තරව් කාරයන්ට මාට්ටු වෙන්න එපා. ලක්ෂ 50 60 ලක්ෂ 50 60ට එන්න තරම් මේ වීසා එක කමක් නැහැ. තේරුණාද? ඒ දෙවෙනි කාරණේ. අනිත් කාරණේ තමයි මේ දවස්වල කතාවක් යනවා මේමයි මේ කන්ස්ට්‍රක්ෂන් වීසා වලින් ඇවිල්ලා සුපර් මාකට් ගෙන්නලා සුපර් මාකට් වල දාලා තියෙනවා කියලා. ඇත්තටම ඒක ඇවිල්ලා නොදන්න කමට නොදන්න අය කියන කතන්දරයක්. එහෙම සීන් එකක් කරන්න බෑ. මොකද මේ රටේ ඉන්නේ ගොන් හරක් නෙවෙයිනේ මේ ඉමිග්‍රේෂන් වල ඉන්නේ. එහෙම ගෙනල්ලා දැම්මනම් එනදී මේ කන්ස්ට්‍රක්ෂන් ආපු හැමෝටම පුළුවන් සුපර් මාකට් වල ගිහලා වැඩ කරන්න. ඇයි වැඩ කරන්නේ නැත්තේ? එහෙම වැඩ කරන්න බෑ. අනිත් එකේ සුපර් මාකට් වල මේ 2.50 සුපර් මාකට් නෙවෙයි මේ තියෙන්නේ. මේ සුපර් මාකට් නිලේ හරක් නෙවෙයි. ඒ වගේ දේවල් කරලා එහෙම මේ කන්ස්ට්‍රක්ෂන් වල ඉන්න කට්ටියව තමන්ගේ සුපර් මාකට් වලට වැට්ට ගත්තට පස්සේ ඒ සුපර් මාකට් එකට මොකද්ද වෙන බ්ලැක් මාකට් අනිත් මාට්ටුනොත් එම සුපර් මාකට් වල බ්ලැක් ලිස්ට් වෙනවනේ. ඉතින් උන් කැමතිද උන්ගේ බ්‍රෑන්ඩඩ් නේම් එක බ්ලැක් ලිස්ට් කරගන්න? එහෙම වෙන්නේ නැහැ. ඒක තනිකර අමුලේ බොරුවක්. ඇත්තටම වෙලා තියෙන්නේ මේකයි. මදර් කම්පැනි යටතේ විවිධ කම්පැනි තියෙනවා. හරිද? සමහර මදර් කම්පැනියෙන් එකම නේම් එක යටතේ කන්ස්ට්‍රක්ෂන් සයිට් තියෙනවා, සුපර් මාකට් සයිට් තියෙනවා, ෆැක්ටරි තියෙනවා, ඇග්‍රිකල්චර් මේ සාමාන්‍ය මේ ඇග්‍රිකල්චර් ෆාම් තියෙනවා. ඉතින් මේ හැම එකටම ගේන්නේ මදර් කම්පැනියේ නේම් එකෙන් තමයි. ඒ ගෙනල්ලා යාළුවට පුළුවන් යාළුවගේ බ්‍රාන්චස් ඕන එකට කට්ටියව දාන්න. අන්න ওই විදිහට ගෙනාවු සිද්ධියක් තමයි මේ තියෙන්නේ. නමුත් ඒක වැරදිලා වටහාගෙන මේම වැරදි ප්‍රචාරය අරන් යනවා මේ විදිහට ගෙනල්ලා දැම්ම කියලා. ඇත්තට එහෙම නෑ. එහෙම කිසිම ගේම ගෙනල්ලා දාලා මේ වැඩ කරන්න බෑ. අනිත් එක තව දෙයක්. ඒ සුමාකටද කරන කොල්ලන්ට මං කියන්නේ උඹලගේ වීසා එකේ සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් උඹලට පුළුවන් උඹලගේ වීසා එකේ යටින් ඇටලා තියෙන උඹලගේ මොකද්ද වීසා කැටගරිය කියලා. අන්න ඒක චෙක් කරගන්න. නිකන් බොරුවට මේක එක්කනයි කියන මඩවලට මාට්ටු වෙන්න යන්න එපා. අනිත් එක ඔතන කේස් එකක් තියෙනවා කේස් එකක් තියෙන්නේ මේමයි. උඹලා ලංකාවෙන් සුපර් මාකට් ගේනවා කියලා. උඹලා මේ මොනවද කන්ස්ට්‍රක්ෂන් දාලා තියෙනවනේ අන්න එතන ප්‍රශ්නයක්. තේරුණාද? මෙතන උඹලා සුපර් මාකට් කියලා ලංකාවෙන් ඉන්ටර්විව් කරලා උඹලා ඊශ්‍රායලයේ සුපර් මාකට් ජොබ් එකකටම දාලා තියෙනවනම් මොකද්ද තියෙන ප්‍රශ්නේ කියපන්කෝ. උඹලා පඩි අඩුයිද? නෑ. උඹලට ETF කපන්නේ නැද්ද? අන්න ඒවන ඒ ප්‍රශ්නයක්. උඹලා පෙන්ෂන් එකක් හැදෙන්නේ නැද්ද? අන්න ඒ නා ප්‍රශ්න. මේ ඔක්කොම ගෙනවනම් මොකද්ද ඔය බොරු තේරුමක් නැති මේ බොරු ප්‍රචාර අදාළම නැහැ නේ. උඹලා පොතට වීසා ඉදලා තියෙනවා. උඹලා ලංකාවට ගිහිල්ලා එන්න හැමදේම පුළුවන් නම් මොකක්ද තියෙන ප්‍රශ්නේ? ඒක නිසා ඔය බොරු ප්‍රචාර වල රව් වෙන්න යන්න එපා. උඹලා දෙයියනේ එකේ ලාපු වැඩේ කරගෙන ආපු ගේම ගහපන්. ඒ වගේම ඉස්සරහට ඉන්න අයට සුවවැතුම් සූදානම්මින් ඉන්න. සුපර් මාකට් වීසා අත ළඟ